right. අපි කතා කරන්න යන්නේ වට්ටම්. හරි? වට්ටම් වල කොටස් දෙකක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එකක් තමයි මුදල් වට්ටම, වෙළඳ වට්ටම. වෙළඳ වට්ටම. මේක ඉවර කරානේ. මොකද්ද වෙළඳ වට්ටම කියලා කියන්නේ? භාණ්ඩයක ලකුණු කළ මිලෙන් කරනු ලබන අඩු කිරීමක්. එතකොට අපි මුදල් ලැබීම් ජර්නල් එකට එහෙම දානවා නම් වෙළඳ වට්ටම අඩු කරපු වගේ තමයි ගෙවීම් ජර්නල් ලැබීම් ජර්නල් එකට ගන්නවා කියලා කිව්වේ. වෙළඳ වට්ටම අඩු කරලා එන අගයට තමයි වැට් අය කරනවා කියලා කිව්වේ. ඒ නිසා ගිණුම් කරන්නේදී කියනවා වෙළඳ වට්ටම් නොසලකා හැරේ. නොසලකා හැරේ. ඒ කියන්නේම බං හරිද වෙළඳ වට්ටම් හරිද අඩු කරපු අගය තමයි අපි මොකද කරන්නේ? වෙළඳ වට්ටම් අඩු කරලා තමයි අපි ඉනුම්ගත කරන්නේ. ඉන්වොයිසිය ලියන්නේ, බිලේ ලියන්නේ. බිලේ ලියන්නේ වෙළඳ වට්ටම් අඩු කරලා. ඒ නිසා අපි වෙළඳ වට්ටම අපිට කීයක්ද කියන එක වැඩක් නෑ. බිල ලියලා ඉවර නම් බිල ලියන්න කලින් තමයි වෙළඳ වට්ටම ඕන වෙන්නේ. හැබැයි බිල ලියලා ඉවර නම් අපිට ඒක ලොකුවට බලපාන්නේ නැහැ. එතකොට මුදල් වට්ටම් කියලා කියනවා. මුදල් වට්ටම්. මොකක්ද මුදල් වට්ටමක් කියලා කියන්නේ? දෙන ලද කාල සීමාවක් තුල, කාලයක් තුල. හරි මාසයක් වෙන්න පුළුවන්, දින 10ක් වෙන්න පුළුවන්, දින 7ක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්. දෙන ලද කාලයක් තුල ණය මුදලක් පියවීමේදී ණය මුදලක් පියවීමේදී කරනු ලබන අඩු කිරීමක් අපි කියනවා මුදල් වට්ටමක් කියලා. දෙන ලද කාලයක් තුල ණය මුදලක් පියවීමේදී කරනු ලබන අඩු කිරීමක් මුදල් වට්ටමක්. එතකොට මේ මුදල් වට්ටම් වල කොටස් දෙකයි. මුදල් වට්ටම් වල කොටස් දෙකයි. එකක් ලද වට්ටම්. අනිත් එක දුන් වට්ටම්. එකක් ලද වට්ටම්, අනිත් එක දුන් වට්ටම්. ලද වට්ටම් හම්බෙන්නේ කොහොමද? ණය හිමියන්ට මුදල් ගෙවනකොට. ණය හිමියන්ට මුදල් ගෙවීමේදී. දුන් වට්ටම් ණයගැතියන්ගෙන් මුදල් ලබා ගැනීමේදී. මුදල් ගන්නකොට අපි. එහෙනම් මේකට අදාළ උපයෝගී පොත තමයි ණය හිමියන්ට මුදල් ගෙවන්නේ ගෙවීම් ජර්නලයෙන්. මුදල් ගෙවීම් ජර්නලය. ඊළඟට මුදල් ලැබීම් ජර්නලයේ තමයි ණයගැතියන්ගෙන් ලද මුදල් තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කාරණය පිළිබඳ අවබෝධයක් තියාගන්න එක අපිට හොඳයි. අපිට ගණිතය වාර්තා කරනවා. මේක තේරුණාද? ගැටලුවක් නැහැ නේද? right. එහෙනම් අපි මේ ලද වට්ටම් දුන් වට්ටම් හරිද? මේක එකක්. ලැබීම් ජර්නලයේ කොහොමද වාර්තා කරන්න කියන එක. නැත්නම් ගෙවීම් ජර්නලයේ කොහොමද වාර්තා කරන්න කියන එක. මේ වට්ටම් වල දෙන්න පුළුවන් ස්වරූප තියෙනවනේ, ආකාර තියෙනවනේ. ඒ ආකාර ටික තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ ආකාර ටික අපි හොඳට තේරුම් ගත්තොත් අපිට මේක ගොඩ දාගන්න එක ගේමක්ම නැහැ. මේ වගේ ඇති දෙයක් නැහැ. right. ඉතින් අපි මෙන්න මේ විදිහට හරි ඉස්සෙල්ලා මම ණයගැතියන්ගෙන් ලැබෙනවා කියලා හිතමු. මුදල් ලැබීම් ජර්නලය. right. මුදල් ලැබීම් ජර්නලය. දිනය, විස්තරය, වට්ටම, වටිනාකම, විශ්ලේෂණ තීරු මෙහෙට යනවා. ඒ අතරින් අපිට වැදගත්ම විශ්ලේෂණ තීරුව ණයගැති තීරුව. මම ඒක විතරක් රූල් කරගන්නම්. තව විශ්ලේෂණ තීරු
4ක් තියෙනවා. ඔන්න ඔහොමනේ තියෙන්නේ. දිනය, විස්තරය, වට්ටම, වටිනාකම, ණය ගැටි, මෙතන විශ්ලේෂණ තීරු. හරිද? පළවෙනිම කාරණේ තමයි මෙතෙන්ද දාන්නේ වට්ටම අඩු කරලා. මෙතෙන්ද දාන්නේ වට්ටම අඩු කරපු මෙතෙන්ද දාපු වගේ තමයි මෙතෙන්ද දාන්නේ. මෙතෙන්ද විතරයි වට්ටම දාන්නේ. right. පළවෙනි එක. මෙහෙම කියන්න පුළුවන්. රුපියල් 30000ක ණය මුදලක් පියවීමේදී රුපියල් 3000ක වට්ටමකට යටත්ව ප්‍රමාණවත් මුදලක් ලැබුණා. ප්‍රමාණවත් මුදලක් ලැබුණා. right. දැන් අපි මේක හොඳට කල්පනා කරන්න. 30000ක ණය මුදලක් පියවීමේදී වට්ටම 3000යි ප්‍රමාණවත් මුදලක්. එහෙනම් මෙතන කරුණු තුනක් තියෙනවානේ. මෙහෙමනේ සාමාන්‍යයෙන් වෙන්නේ බං. හරිද? ණය මුදලක් 100යි කියලා හිතමුකෝ. අඩු කරනවා වට්ටම 10ක් කියලා අපි හිතුවොත් 90යි. මේ 90 තමයි මුදල් අගය. මේ ගාණ කියන ප්‍රමාණවත් අගය තමයි මෙන්න මේ 10. 90. මේ ගාණ කියන වට්ටම තමයි මෙතන තියෙන්නේ. මේ ගානේ තියෙන 30000 තමයි මෙතන තියෙන්නේ. මම මේ 100ට උපකල්පනය කරා. පැහැදිලිද කතාව? එහෙනම් දැන් අපි මේක මේ තියෙන සංඛ්‍යා වලට ආදේශ කරගත්තොත් 30000 තමයි මෙතෙන්ට එන්නේ. හිතන්න හොඳට. එහෙනම් වට්ටම දීලා තියෙනවා 3000යි කියලා. එහෙනම් අඩු කරන් පස්සේ ප්‍රමාණවත් මුදල කීයද? 27000යි. එහෙනම් මෙන්න මෙතෙන්ට ණය ගැතියෝ මෙතෙන්ට දාන්නේ වට්ටම අඩු කරපු වගේ 27000. මෙතෙන්ට දාන්නේ මෙතෙන්ට දාපු 27000ම තමයි. මෙතෙන්ට දාන්නේ 3000. එහෙනම් මේ 30000 මේ ලැබීම් ජර්නල් ඇතුලේ 30000ක සටහනක් වශයෙන් සටහන් වෙන්නේ නැහැ. පැහැදිලිද? පැහැදිලිද? right. අපි තව මුදල තව ගණිතනුවක් ගමු. මෙන්න මෙහෙම. රුපියල් 50000ක